අනේ දැන් ඕක ඇති අයියේ. නෑ ඕක නවත්තන්න. අපි ඕක ගැන පස්සේ කතා කරමු. මං කියනවාට වෙලාවක් තියෙනවනේ. මට වත් එක්ක කතා කරන්න ඕන තරම් වෙලාවක් තියෙනවා නංගි. වාට තමයි මං වෙනුවෙන් වෙලාවක් නැත්තේ. මම ඉතින් ආයෙ අනුඹද කියනවා. හොට කියලා වැඩක් නෑ. ඒක හදිසි කරදරයක් අනේ. ඉතින් ඒ හදිසි කරදරේ මොකක්ද කියලා තමයි මටත් දැනගන්න ඕනේ. මට කියන්න ඉතින් මට කියන්න බැරි දෙයක් නෑනේ වාට. මගේ ජීවිතේ ඔයාට කියන්න බෑ කියලා කිසිම දෙයක් නෑනේ අයියේ. හැබැයි මම මේ වෙලාවේ කියන්නේ මට තව පොඩි වෙලාවක් දෙන්න. මම ඔයාට කියන්න. ඔයා හිතනවද ඔය වෙලාව වෙනකම් මම බලන් ඉඳී කියලා? ඒකෙන් වෙන්නේ යහපත් දෙයක් නම් ඔයා බලන් හිටියට ඔයාට පාඩුවක් නෑනේ අයියේ. ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මටත් කරන්න වැඩ ගොඩාක් තියෙනවා නංගි. මට කතා බහ කර කර ඉන්න ඕන තරම් මිනිස්සුත් ඉන්නවා. ඒ කියන්නේ මං වත් එක්ක ආයෙ කතා කරන්න ඕනේ නැහැ කියලාද? ඒක ඉතින් ඔයා කැමැත්ත. එතකොට මං වත් එක්ක කතා කරන්නේ කොහොමද වැඩක් නැහැ. ඔයාට ඕනේ නැහැ. එහෙමද ඔයා කියන්නේ? මං කතා කරොත් ඔයා නිකන් ඔහෙ කතා කරනවා. එහෙමද? මං ඔයාගෙන් අහන්න ඕන ප්‍රශ්න ඔයා මගෙන් අහන්න එපා නංගි. එතකොට මේ වැරදි ඔක්කොම මගේනේ. හරි හරි.